මෙවර IPL තරඟවල නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකින් 8 දෙනෙකු ක්‍රීඩා කිරීමත් සමගින් වෙනදාටත් වඩා මෙවර IPL තරඟවල පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ ඉහළ අවධානමක් ලක්ව තිබෙනවා. එසේ වෙතත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් මෙවර IPL තරඟවල දතුන් ශාන ක්‍රීඩා කරන බවට විවිධ වාර්තා පළන නමුත් ඒ අනුව කැපිටල්ස් කණ්ඩායම තවමත් තාවුරු කර නැහැ. මේ අතර අදිනේදී IPL තරඟවලට අදාළව තරඟ දෙකක් පැවැත්වීම නියමිතව තිබෙනවා. ඒ අනුවද පසර 3:30ට ඒෂා මාලිංග සමගින් කමදු මෙන්ඩිස් නියෝජනය කරන සන්රයිසර්ස් හයිඩ්‍රබාද් කණ්ඩායමත් අනිදු අසරංග මහේෂ් තීක්ෂණ නියෝජනය කරන රාජස්ථාන් කණ්ඩායමත් අතර තරඟයේ පැවැත්මට නියමිතව තිබෙනවා. ඒ අනුවම තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකින් සිව් දෙනෙකුම නියෝජනය වීමත් සමගින් අද ක්‍රීඩා කළ හැකි සන්රයිසර්ස් හයිඩ්‍රබාද් කණ්ඩායම සහ රාජස්ථාන් කණ්ඩායම කෙසේ වීමද යන්න පිළිබඳ දැනගැනීමට සුවසක් ප්‍රේක්ෂකයන් විශාල උනන්දුවක් පසුවීම පුදුමයට කරුණක් නොවේ. තරඟවල පෙර පැවැති අන්තර් සංචිත පුහුණු තරඟ දෙකක් තුළදී කමදු මෙන්ඩිස් පන්දුවෙන් සහ පිත්තෙන් සාර්ථක වීමට සමත් වුණා. මෙහිදී කමදු මෙන්ඩිස් එක් තරඟයකදී අධිවේගී ප්‍රහාර දියත් කරමින් අර්ධ ශතකයක්ද වාර්තා කළා. මීට අමතරව ඒෂා මාලිංගද විශිෂ්ට පන්දු යැවීමක නිරත වීමට සමත් වුණා. ඒ අනුවද ක්‍රීඩා කිරීමට ඉහළටයක් ඇති රාජස්ථාන් කණ්ඩායම සහ හයිඩ්‍රබාද් කණ්ඩායම පිළිබඳව මෙවට අප වෙත තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුවද පෙළ ගැසිය හැකි හයිඩ්‍රබාද් කණ්ඩායම වන්නේ හෙන්රික් ක්ලාසන්, නිෂාන් කිෂාන්, ට්‍රෑවිස් හෙඩ්, අභිෂේක් ශර්මා, කේන් නිතිෂ් කුමාර්, මනෝහර් නායක, පැට් කමින්ස්, මොහොමඩ් ෂමි, එච්.වී. පටෙල්, ඇඩම් සම්පා සමගින් ආර්.ඩී. චහර් යන ක්‍රීඩකින් ඒ අනුව අද ක්‍රීඩා කළ හැකි හයිඩ්‍රබාද් කණ්ඩායම වෙත කමදු මෙන්ඩිස් සමගින් ඒෂා මාලිංග ඇතුළත් නොවනු ඇතැයි තොරතුරු වාර්තා වනවා. පසුගිය තරඟවලදී හයිඩ්‍රබාද් කණ්ඩායම තරඟවල තුළ දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් අවස්ථා කිහිපයකදී වාර්තා කිරීමට සමත් වුණා. ඔවුන් එහිදී කිපවතාම ලකුණු 270 සීමාව පසු කිරීමට සමත් වුණා. පසුගිය IPL අවසන් මහ තරඟයේදී පිවිසි හයිඩ්‍රබාද් කණ්ඩායම එකම තරඟයකදී කොල්කතා නයිට් රයිඩර් කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණා. ඒ අනුව ඔවුන්ට අනුශූරතාවයේ සෑයීමකට පත්වීමට සිදු වුණා. නිෂාන් කිෂාන් කණ්ඩායමට එක්වීමත් සමගින් හයිඩ්‍රබාද් කණ්ඩායම ඔවුන් තම පිතිකරණය තවදුරටත් ශක්තිමත් කර ගනු ඇතැයි සඳහන් කළ හැක. පැට් කමින්ස් කණ්ඩායම මෙහෙණු ඇති අතර ඔවුන්ට නැවතත් විනාශකාරී පිතිකරණ අනුපිළිවෙල බැලු බැලමට දක්නට ලැබෙනවා. මේ අතර රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් ඉතා සුබවාදී පුවතක් වාර්තා වනවා. ඒ අනුව අද ක්‍රීඩා කළ හැකි රාජස්ථාන් කණ්ඩායම වන්නේ සැම්සන්, ජුරෙල්, හෙඩ්මයි, ජයස්වාල්, පරාග්ගෙන් රානා, වඩුදු අසරංග, සංදීප් ශර්මා, ඩේල්ස් පාණ්ඩේ, මහේෂ් තීක්ෂණ සමගින් ජොෆ්රා ආචාර්ය යන ක්‍රීඩකයන්. ඒ අනුව රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් ලොව ප්‍රමුඛ පෙළේ දඟපන්දු වන්නන් දෙදෙනෙකු වන වඩුදු අසරංග සමගින් මහේෂ් තීක්ෂණ යන දෙදෙනාම ක්‍රීඩා කරනු ඇතැයි තොරතුරු වාර්තා වනවා. සංජු සැම්සන් මෙම තරඟ වාරයේදී කණ්ඩායම මෙහෙවනු ඇති. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.